ඊළඟට මයිතෝනි මුත්‍තිකලක්නේ පිළිබඳ මේ සතිය කොහොමද කියලා දැනගන්න පුළුවන්. මේ සතියේ විදේශ ගමන් නැති වෙන්න ඔබට ඉඩකඩ හැදී. සිත් ඇවුල් හා මානසික පීඩා ඇති කරන මේ සතිය ඔබට සිතට වද දෙන ප්‍රශ්න නිතර ඇති කරනවා. විශේෂයෙන් එයින් මිදීමට කොහෙත්ම උත්සාහ කළත් ඔබට එය ව්‍යර්ථ වෙලා යනවා. පියාගේ උරුමකම් ඇති කරන මේ සතිය ඔබට උත්සව ආදියට සැලසුම් සකස් කිරීමකුත් මේ සතියේ ඔබ නිරායාසයෙන්ම දෙන්න පුළුවන්. ඒ ඔබේ මංගල අවස්ථාව වෙන්න පුළුවන්. හරිද? විදේශ ගමන් යාමට සිටින අයට ඒ සඳහා අවස්ථාව උදා කරනවා. තම ගම්බිම්බ බලා එන්න විදේශවල සිටින උදවියට ඒ සඳහා කරදරයකින් බාධාකින් තොරව තම ගම්බිම් බලා ඒමටද ඔවුන්ට සුව පහසුව ලැබෙනවා. එම தත්ත්වය උදා කරනවා. ආදායම් තත්ත්වයේ සාමාන්‍ය තත්ත්වයක් වන අතර ලැබීම් වලට වරදක් නැත. පාලන තනතුරු ලැබීමද වාසනාව හිමි කරන අතර පිරිස් බලය ලැබීමද වාසනාව ඇති කරනවා. අධ්‍යාපනය ලැබෙන සිසු දරුවන්ට මේ සතියේ ඉතාමත්ම යහපත් සතියක් වන අතර බුද්ධිමත්ව කටයුතු කිරීමට අවකාශ ලැබෙනවා. අනවශ්‍ය සම්බන්ධකම් ගොඩනගා ගැනීමට දරන උත්සාහයද සාර්ථක වුවත් ඒවයින් කිසිම සුගතියක් ඇති නොකරයි. ඉසේ අමාරු, ඉසේ බරගතිය, ඇස්වල ආබාධ ඇති කරන මේ සතිය ඔබට කනේ රෝගද ඇති කරයි. ජය අංක වශයෙන් ඔබට හිමි ඇත්තේ 1 2 9. ජය වර්ණයේ වශයෙන් රතු සහ තැඹිලි. සුබ දිනය අඟහරුවාදා සහ සිකුරාදා. මේ සතිය ඔබට උපදේශනීය වශයෙන් කියන්නේ මෝඩයා පව්කම් කරන්නේ එහි අනිතු විපාක වටහා නොගෙන එතම තමා කළ පව්කම් හේතු කොටගෙන ගින්නෙන් දැවෙන්නාක් මෙන් දැවි